දැන් කීපරක් ඕක එරියද වැහුවද? එක්ක ඕකේ දොර එරලා තියපන් නැත්නම් ඕකේ බඩුව එළිය තියපන්. ඕක කක්කුසිය දොර නෙවෙයි ඔය හැටි අරින්න වහන්න. කැඩුනොත් හැදිලි නෑ. මට බෑ මේවා කන්න. වෙන මොකුත් නැද්ද? කාපන් මාව. ඇයි මේව කන්න බෑරි? අම්මට පිස්සුද කෑ ගහන්නේ? පිස්සු කාටද කියලා අහපන් උඹේ මහා එකගෙන්. ආන් ඉන්නවා සාලි ටීවී නරඹ. කන්න මොකුත් නැද්ද අම්මේ? හරිම බඩගිනි. පුදුම ගින්නක් නේ උඹට තියෙන්නේ. උදේ ඉඳන් කීපාරක් කීයක් නම් දේවල් ගිල්ලද? බලපන් උඹේ බඩට පෙරේතයක්වත් ආවේශ වෙලාද බලන්න. අම්මේ ටීවී බලන්න දුන්නොත් මම පාඩම් කරනවා. අවුනි නෑ. මම දන්නවනේ උඹේ පාඩම් කිරිලා. උඹ පාඩම් නෙවෙයි ලාඩම් ගහයි. මගේ මුකුත් නාහා එතන ගිහින් පොරවන් නිදාගනි. රටටම ඇහෙන්න දාගෙන නරඹන්. ඔවද විභාගෙට එන්නේ. අක්කා පාඩම් කරනවා. උඹත් ගණින්ක පොතක්. හදපන්කෝ ගානක්. කපනවා මම ඕකේ වයර් එක. ආදර්ශයට ගණින් අක්කව. අම්මේ අක්කගේ ඇදුම් විතරද හේදුවේ? ඔව්. අක්කට පාඩම් වැඩ. උඹ රස්තිය දුවේ. මට බෑ උඹේ වැඩ කරන්න. මෝඩි ඉගෙන ගනි. නැත්තම් බැන්දම මිනිහගේ රෙස්පෙක්ට් බලන්න වෙයි. ඇයි අයියට බිත්තර දෙකක්? අයියා පාඩම් කරනවා. හොඳට කන්න ඕනි. උඹ කාලා ගම වටේ රවුමෙයි. බඩගිනි උනාම ආයි ගෙදර. යන තැනකින් කාලම් වරි. දැන් කට වහන් හිටපන්. අම්මේ කවද්ද ට්‍රිප් එක යන්නේ? උඹට පිස්සුද? අයියා මහන්සි වෙද්දි අපිට පුළුවන් ද විනෝද වෙන්න. ලැස්ති වෙන සතියක් පන්සල් යන්න. අයියට බෝධි පූජා තියන්න.